දෙවනාසල් ප්‍රශංසා වේවා සර්වමංගල්‍යයට ආරාධිතයන් සභාව නම් එකම මංගල්‍යයේ සභාව මනාලියද වන්නේ කෙසේද? දැන් මේ ප්‍රශ්නයේ තේමාවක් කොට මම ඔබට රැගෙන එන්නා වූ පණිවිඩයේ දෙවැනි කොටස තමයි මම වීඩියෝ එක තුලින් මම ඔබට ඉදිරිපත් කරන්නේ. දැන් මම විශ්වාස කරනවා මේ වීඩියෝ එක බලන සියලු දෙනාම මේ පළමු වීඩියෝ එක බැලුවා කියලා. මොකද අපි මේ කරන අධ්‍යයනයේ දෙවන කොටස තමයි මේ වීඩියෝ එක තුලින් මම ඔබ සමග බෙදා ගන්නට යන්නේ. නමුත් මේ වීඩියෝ එක තුලින් මම ඔබ සමග බෙදා ගන්නා වූ පණිවිඩයට යන්න කලින් මම කැමති යම් ආරම්භයක් ලබා ගන්න පළමු කොටස යටතේ අපි කතා කරපු ඒ යම් කාරණාවන් පිළිබඳව. ඒ කියන්නේ පළමු කොටස යටතේ අපි අධ්‍යයනය කරපු මූලික කාරණාවල් අපි කෙටියෙන් මතක් කරගන්න යනවා. මේ දෙවෙනි කොටස යටතේ මම ඔබ සමග බෙදා ගන්නා වූ පණිවිඩයට පැමිණෙන්න කලින් දැන් අපිට මතක ඇති අපි පළවෙනි කොටස ආරම්භ කරන්නේ එක්තරා උපමා කතාවක් සමග. මොකද්ද මේ උපමා කතාව? ඒ උපමා කතාව තමයි සර්වමංගල්‍ය පිළිබඳ උපමා කතාව. සර්වමංගල්‍ය පිළිබඳ උපමා කතාව ඔබ මතේ පොතේත් ඒ වගේම ලූක් පොතේත් කියවනවා. නමුත් අපි පසුගිය කොටස යටතේ මෙම උපමා කතාව අධ්‍යයනය කළේ මතේ සුභාරංචි පොතෙන්. දැන් අපි මතේ සුභාරංචි පොතට ආවහම 22 වෙනි පරිච්ඡේදයේ 1 සිට 14 දක්වා මේ උපමා කතාව කියවනවා. දැන් ඇත්තටම මේ උපමා කතාව අපි බලන්න හේතුව තමයි සර්වමංගල්‍යයට ආරාධිතයන් සභාව නම් කියලා සඳහන් වෙනකොට මෙන්න මේ ආරාධිතයන් පිළිබඳව අපි දකින්නේ මේ උපමා කතාව තුළ. ඒ කියන්නේ සර්වමංගල්‍ය පිළිබඳ උපමා කතාවේ. ඒ නිසා මේ උපමා කතාව තුළින් මම ඔබට පෙන්නවා මෙන්න මේ ආරාධිතයන් කවුද කියලා. අපි යමු මතේ සුභාරංචි පොතේ 22 වෙනි පරිච්ඡේදයට. දැන් මතේ සුභාරංචි පොතේ 22 වෙනි පරිච්ඡේදයේ 1 සිට 14 වෙනි පදේ දක්වා තමයි අපි මේ උපමා කතාව කියවන්නේ. මම ඔබට ඒ කලින් කිව්ව විදිහට. නමුත් අපි පසුගිය කොටසේදී කතා කළේ පද 10ක් පමණයි. ඔබට මතක ඇති අපේ 1 සිට මෙන්න මේ 10 වෙනි පදේ දක්වා පමණයි කතා කළේ. මම කිව්වා දෙවෙනි කොටස යටතේ අපි 11 12 13 සහ 14 යන පද බලන්න යනවායි කියලා. දැන් ප්‍රථමයෙන්ම මේ අපි අධ්‍යයනය කළ පද 10 තුල මම ඔබට රැගෙන ආවා වූ පරිවර්තන කීපයකට ඔබගේ මතකය අවදි කරවන්න කැමතියි. මොකද අපි දෙවැනි කොටසට ආරම්භය ලබා ගන්නේ ඒ තුලිනුයි. දැන් මේ ස්ථානයේ මම ඔබට පෙන්වුවා සේවකයන් කණ්ඩායම් 3ක්. මේ සිටින්නේ පළමු කණ්ඩායම. මම ඔබට පෙන්වුවා මේ කණ්ඩායම ඇවිල්ලා පළණි ගිවිසුමේ ප්‍රොපේතුවරුන් කියලා. ඊළඟට මේ 4 වෙනි පදයේ දකින්නේ අපි දෙවෙනි කණ්ඩායම. මෙම දෙවෙනි කණ්ඩායමෙන් පෙන්වන්නේ නව ගිවිසුමේ අපොස්තලවරු සහ ප්‍රොපේතුවරුන් කියලා මම ඔබට කිව්වා. ඊළඟට 3 වෙනි කණ්ඩායම අපි කියවනවා 8 වෙනි පදයේ. මේ කණ්ඩායමෙන් පෙන්වන්නේ මම ඔබට කිව්වා මෙන්න මේ පළමු කණ්ඩායමේ දෙවෙනි කොටස ඔවුන් පැමිණෙන්නේ අවසාන සත වර්ෂයේ මුළු ලෝකයේම සුභාරංචිය දේශනා කරන්නට ඔවුන් පැමිණෙනවා. එනම් ලෝකයේ අවසානයේදී නැවත සභාවට පැමිණෙන අපොස්තලවරු සහ ප්‍රොපේතුවරුන් තමයි මේ ස්ථානයේ සිටින්නේ. ඊළඟට මම ඔබට පෙන්වුවා මේ උපමා කතාවට අනුව ආරාධනා ලබන්නන් නැත්නම් ආරාධිතයන් වනාහි සභාව එනම් ඔසවා ගන්නා වූ සභාව කියලා. ඊළඟට මම ඔබට පෙන්වුව දේ තමයි මේ උපමා කතාවේ මේ ආරාධනාවල් ලබා දෙන්න ආවා වූ නවගිවිසුමේ ප්‍රේරිතයන් සහ ප්‍රොපේතුවරු කණ්ඩායම් දෙක තමයි අවසානයේ මනාලිය හැටියට මාරු වෙන්නේ කියලා. දැන් මේ කණ්ඩායම් දෙක මනාලිය හැටියට මාරු වෙන්නේ කොහොමද කියන කාරණාව මම ඔබට පෙන්නවා. එළිදලා පොතේ 19 වෙනි පරිච්ඡේදයටත් ඒ වගේම 20 වෙනි පරිච්ඡේදයටත් අරගෙන ගිහිල්ලා. දැන් අපි නැවත 20 වෙනි පරිච්ඡේදයට ගියොත් දැන් ඔබ දන්නවා 4 වෙනි පදයේ සිට 6 වෙනි පදයේ දක්වා අපි කියවන්නේ දහසක් අවුරුදු රාජ්‍ය ස්ථාපිත කිරීමේ මොහොත. දැන් මෙන්න මේ 4 වෙනි පදයේ අපි දකිනවා දහසක් අවුරුදු රාජ්‍ය ක්‍රිස්තියානි සමග පාලනය කරන මේ රජවරු සිංහාසනවල වාඩි වෙනවා. මේ වාඩි වෙන රජවරු සැබවින්ම කණ්ඩායම් දෙකක් හැටියට මේ ස්ථානයේ යෝහන් තුමා පෙන්වලා දෙනවා. ඒතකොට මම ඔබට පෙන්නවා මේ කණ්ඩායම් දෙක තමයි අපි අර සර්වමංගල්‍ය පිළිබඳ උපමා කතාවේ අර ආරාධනා පත්‍ර ලබා දෙන පිණිස පැමිණෙන්නා වූ දෙවෙනි සහ තුන්වෙනි කණ්ඩායම්. ඒ කණ්ඩායම් දෙක තමයි මේ ස්ථානයේ සිටින්නේ කියලා. ඒ කියන්නේ දැන් අපි මතේ 22:4ට ආවහම මේ ස්ථානයේ අපි දකිනවා ආරාධනා පත්‍ර රැගෙන එන දෙවෙනි කණ්ඩායම. ඒතර මේ අය ඇවිල්ලා නවගිවිසුමේ අපොස්තලවරු සහ ප්‍රොපේතුවරු. ඊළඟට නැවත අපි දකිනවා තව කණ්ඩායමක් පැමිණෙනවා මේ ස්ථානයේ. එතකොට උන් තමයි ලෝකයේ අවසානයේදී පැමිණෙන අපොස්තලවරු සහ ප්‍රොපේතුවරු කණ්ඩායම. එතකොට මේ කණ්ඩායම් දෙක තමයි අපි දකින්නේ
ක්‍රිස්තුස් වහන්සේ සමග සිංහාසනවල වාඩි වෙනවා ඒ දහසක් අවුරුදු රාජ්‍ය ස්ථාපිත කරන මොහොතේදී. ඒ කියන්නේ මතේ 20 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදයේ අපි දකින්නේ මේ ස්ථානයේ ඒ කණ්ඩායම් දෙක. මේ ස්ථානේ මම ඔබට පෙන්නනවා පළවෙනි කණ්ඩායම ක්‍රිස්තුස් වහන්සේගේ සාක්ෂි නිසාද දෙවනසගේ වචනේ නිසාද හිස් කපා දැමූ කණ්ඩායම හැටියට අපි මෙතන කියවනවා. අපි හරියට උපමා කතාවේ දකිනවා ඔවුන් සියලු දෙනා වේද සාක්ෂිකයන් හැටියට මරණු ලබනවා. අපිට පේනවා මේ ස්ථානයේ මෙන්න මේ දෙවෙනි කණ්ඩායම මේ උපමා කතාවට අනුව මේ දෙවෙනි කණ්ඩායම මේ 6 වෙනි පදයේ සඳහන් වෙනවා ඔවුන්ව මරණයට පත් කරනවා කියලා. ඒ කියන්නේ ඔවුන් වේද සාක්ෂිකයන්. එතකොට ඒ තමයි අපි මේ දහසක් අවුරුදු රාජ්‍යයේ සිංහාසන වල වාඩි වෙන මේ මුළු කණ්ඩායමේ පළමු කොටස හැටියට දකින්නේ. ඒ වගේම මම පසුගිය කොටසේදී ඔබට ඔප්පු කරා මේ මුළු කණ්ඩායම තමයි ක්‍රිස්තුස්ගේ මනාලිය කියන්නේ. මම ඊළඟ 19 වෙනි පරිච්ඡේදයේ පද අරගෙන මම ඔබට ඒක පැහැදිලි කරා. දැන් නැවත මේ පදවලට ගිහිල්ලා තේරුමක් නැහැ. දැන් මේ වෙලාවේ මම කෙටි මතක් කිරීමක් තමයි කරන්නේ. කවුරු හරි ඉන්නවා නම් මේ පළමු පණිවිඩය බලලා නැති අනිවාර්යයෙන් මේ පළමු පණිවිඩය ඔබ බලන්න ඕනේ. මේ දෙවෙනි පණිවිඩය හරියට තේරුම් ගන්න පිණිස. දැන් ඊළඟට මෙන්න මේ දෙවෙනි කණ්ඩායම. ඒ කියන්නේ මෙන්න මේ ස්ථානයේ සඳහන් වෙන දෙවෙනි කණ්ඩායම මම ඔබට කිව්වා ලෝකයේ අවසානයේ පැමිණෙන අපොස්තලවරු සහ ප්‍රොෆෙටවරු කණ්ඩායම. ඔවුන් ආන්තික්‍රිස්තුගේ රාජ්‍ය හරහා ගිහින් තිබෙනවා. ඒ සාක්ෂිය අපිට මෙතන තිබෙනවා. එතකොට ඒ අය තමයි ඇත්තටම අපි සර්වමංගල්‍ය පිළිබඳ උපමා කතාවේ අපි අර තුන්වෙනි කණ්ඩායම හැටියට. ඒ කියන්නේ අපි මතේ 22 වෙනි පරිච්ඡේදයේ මෙන්න මේ 8 වෙනි පදයේ දකින්නේ ලෝකයේ අවසානයේදී සුභාරංචි දේශනා කරන්නට පැමිණෙන අපොස්තලවරු සහ ප්‍රොෆෙටවරු කණ්ඩායම. එතකොට ඒ අය තමයි අවසානයේදී අන්තික්‍රිස්තු රාජ්‍ය හරහා ගිහිල්ලා මරණයට පත් වෙනු ලබන්නේ. දෙවනාංශයට ප්‍රශංසා වේවා. right. දැන් අද දවසේ සිදුවන්නේ මගේ ප්‍රේමස්තුනේ මේ එළිදරව්ව තවත් තහවුරු කිරීමක් තවත් බයිබල් පද ගණනාවක් එකතු කරගෙන. එතකොට මේ තහවුරු කිරීම තුළ මේ උපමා කතාවේ අපි බලන්න තිබෙන මේ අවසාන පද 4 11 12 13 සහ 14 යන පදත් අධ්‍යයනය කරන්නට යනවා. දෙවන ආශ්‍රිත ප්‍රශංසා වේවා. දැන් මම කරන්න යන්නේ ඔබ නැවත එළිදරව්වට අරගෙන ගිහිල්ලා තවත් දර්ශනයක් උපයෝගී කරගෙන මෙන්න මේ කණ්ඩායම් දෙක වෙන වශයෙන් ඔබට පෙන්වන්න යනවා. ඒ කියන්නේ නවගිවිසුන් සභාවේ මනාලිය හැටියට මාරු වෙන දාසයන් කණ්ඩායම් දෙක. පළමු සත වර්ෂයේදී ඉස්රායල් වංශයට සුභාරංචි ගෙනාපු දාසයන්ද ඒ වගේම මුළු ලෝකෙරම සුභාරංචි දේශනා කරන අවසානයේදී පැමිණෙන දාසයන් මම වෙන වශයෙන් නැවත ඔබට තහවුරු කරන්නට යනවා. ඔවුන් කණ්ඩායම් දෙකක්. ඔවුන් මුළු කණ්ඩායම තමයි ක්‍රිස්තුස්ගේ මනාලිය වන්නේ කියලා. ඒ කාරණාව මම එළිදරව්වතේ තවත් දර්ශනයක් තුලින් තහවුරු කරන්නට යනවා. දෙවන ආශ්‍රිත ප්‍රශංසා වේවා. right අපි යමු එළිදරව්වතේ 6 වෙනි පරිච්ඡේදයට. දැන් අපි මේ ස්ථානයේ බලන්න යන්නේ 9 10 11 යන පද තුන. දැන් මේ ස්ථානයේ දර්ශනයේට මම සන්දර්භයක් මූලික කරගෙන ඔබට හැඳින්වීමක් දෙන්න යන්නේ නැහැ. මොකද ඒක තේරුමක් නැහැ. අපි දැන් මේ වෙලාවේ එළිදරව් පොත අධ්‍යයනය කරන්නේ නැති නිසා අපි පදෙන් පදේ ගිහිල්ලා මේ පද තුල තිබෙන දේ ගැන පමණක් කතා කරමු. අපි ප්‍රථමයෙන්ම කියමු 9 වෙනි පදය. උන්වහන්සේ පස්වෙනි මුද්‍රාව කැඩූ කල දෙවියන් වහන්සේගේ වචන නිසාද තමුන්දරු සාක්ෂි නිසාද මරණ ලැබුවන්ගේ ආත්ම පූජාසනයේ යට සිටිනවා දුටිවි. දැන් මේ පදය මූලික කරගෙනම ඔබට කියන්න පුළුවන්ද මෙන්න මේ ස්ථානයේ සිටින ආත්ම මේ පූජාසනයේ යට සිටින ආත්ම කවුරු වෙන්න පුළුවන්ද? ඒ කියන්නේ මේ පදය පමණක් මූලික කරගෙන මේ ආත්ම ඔබට හොයාගන්න පුළුවන්. කවුද ඇත්තටම මේ සිටින්නේ? ඇත්තටම මේ ආත්ම ගැන විශාල එළිදරව්වක් මේ පදය මූලික කරගෙන අපිට ලබා ගන්න පුළුවන්. දැන් මේ ස්ථානයේ සඳහන් වෙනවා මේ අය දෙවියන් වහන්සේගේ වචනය නිසාද තමුන්දරු සාක්ෂි නිසාද මරණ ලැබුවන් කියලා. ඒ කියන්නේ මගේ ප්‍රේමී සහෝදරිය මේ ආත්ම ඇවිල්ලා පොළවේ ක්‍රිස්තුස් වහන්සේට සේවය කළ පිරිසක්. ඒ සියලු දෙනාම වේද සාක්ෂිකයන්. ඒක තමයි අපි මේ ස්ථානයේ කියවන්නේ. දැන් මම කොහොමද කියන්නේ මොවුන් ඇවිල්ලා ක්‍රිස්තුස් වහන්සේ උදෙසා සේවය කරපු සෙනගක් කියලා. මොකද දැන් අපි එළිදරව් පොතේ අධ්‍යයනයට ආවහම දෙවියන්වහන්සේගේ වචනය නිසාද තමුන්දරු සාක්ෂි නිසාද කියන ප්‍රකාශනයේ ස්ථාන ගණනාවක කියවනවා. ඒ නිසාම අපි එළිදරව් කරගන්නවා එළිදරව් පොතේ සන්දර්භය තුළ මේ ප්‍රකාශනයේ නියම අර්ථය. ඒ අර්ථය දැන් මම ඍජුව ඔබස්සමක බෙදා ගන්නට යනවා ඔප්පු කිරීමක් නැතුව. දෙවියන් වහන්සේගේ වචනය නිසාද තමුන්දරු සාක්ෂි නිසාද කියලා කියන්නේ මගේ ප්‍රේමී සහෝදරි සැබවින්ම අපොස්තලවරු සහ ප්‍රොෆෙටවරුන්ගේ සේවයට.
ඒ කියන්නේ මේ ස්ථානයේ කතා කරන ඔවුන්ගේ සාක්ෂිය එනම් ක්‍රිස්තුස්වහන්සේගේ සාක්ෂිය අපි එළිදරව් පොතේ පළවෙනි පරිච්ඡේදයේ 1 සහ 2 පදවලදී එළිදරව් කරගන්නවා ඒක මොකක්ද කියලා. ඒ සාක්ෂිය නිසා මරණු ලැබුවන් කියලා කියන්නේ සැබවින්ම ප්‍රොපේතවරු. ඒ කියන්නේ ඔවුන් ප්‍රොපේතවරු සේවයක යෙදී සිටිය සෙනඟක් පොළවේදී. එතකොට ඒ එළිදරව් අපිට මෙතන ලැබෙනවා. එතකොට ඔවුන් සියලු දෙනාම වේද සාක්ෂිකයන්. නමුත් දැන් ඔවුන් සිටිනවා පූජාසනය යට. අතරම මෙතන පූජාසනය යට කියන්නේ ස්වර්ගික දේවමාලිගාවේ ඔවුන් පූජාසනයේ අභියස සිටිනවා. ඔවුන් දැන් පූජාසනයේ අභියස සිටින්න හේතුව අපි 10 වෙනි පදයේදී එළිදරව් කරගන්නට යනවා. දැන් එතකොට එහෙනම් මේ අය ගැන අපිට මේ පදේ මූලික කරගෙන කියන්න පුළුවන්. ඔවුන් පොළවේ ක්‍රිස්තුස් වහන්සේ උදෙසා සේවය කරමින් ඒ අනතුරුව ඔවුන් වේද සාක්ෂිකයන් හැටියට මරණයටපත් වෙලා දැන් මේ ස්වර්ගික දේවමාලිගාවේ මෙන්න මේ පූජාසනයේ අභියස සිටින්නා වූ කණ්ඩායම. මම දැන් ස්වර්ගික දේවමාලිගාව කියලා කිව්වේ. දැන් අපිට පේනවා මෙතන පූජාසනය තිබෙනවා. සැබවින්ම මේ ස්වර්ගික දේවමාලිගාව. එතකොට ඒ ස්ථානයේ තමයි දැන් ඔවුන් සිටින්නේ. දැන් ඊළඟට අපි කියවමු 10 වෙනි පදේ. ඔව්හු අහෝ ස්වාමිනී සුදු සැබෑ උතනන් වහන්සේ ඔබ පොළවේ වසන්නම් විනිශ්චය නොකොට අපේ ලේ ගැන ඔවුන්ට සුදුසු විපාක නොදී කොපමණ කල් ප්‍රමාද වනසේක්දයි මහත් සද්දයකින් මොරගසා කීවෝය. දැන් මේ පදය කියවනකොට අපිට පේනවා ඕන යම් ප්‍රශ්නයක් දෙවියන් වහන්සේට යොමු කරනවා. දැන් මෙන්න මේ ප්‍රශ්නය දෙවියන් වහන්සේ වෙතට ඔසවන්න තමයි මගේ ප්‍රේමී සහෝදරිය මේ ආත්ම අපි දකින්නේ පූජාසනය යට සිටිනවා. එහෙම නැත්නම් පූජාසනය අභියස සිටිනවා. දැන් ඔවුන්ගේ ප්‍රශ්නය ඉදිරිපත් කරන්නම ඔවුන් මේ පූජාසනයේ අභියස සිටීමෙන් ඔවුන් ගැන තවත් එළිදරව්වක් ලැබෙනවා. ඒක අපි 11 වෙනි පදයට ඇවිල්ලා බලමු. දැන් මේ ස්ථානයේ අපි බලමු මේ ආත්ම දෙවියන් වහන්සේට යොමු කරන ප්‍රශ්නය. මේ ප්‍රශ්නය ඔබ හොඳින් බැලුවොත් මගේ ප්‍රේමී සහෝදරිය මේ ප්‍රශ්නය මූලික කරගෙන අපිට තවත් එළිදරව් කීපයක් මෙතනින් ලබා ගන්න පුළුවන්. දැන් මේ ප්‍රශ්නය ඔබ නැවත හිමීට කියවන්න. දැන් මේ ප්‍රශ්නේ මූලික කරගෙන මම මෙන්න මේ එළිදරව් වලට එනවා. මේ ප්‍රශ්නය තුලින් අපිට ප්‍රථමයෙන් එළිදරව් කරගන්න පුළුවන් මේ පූජාසනයේ යට සිටින ආත්ම බොහෝ කාලයක් මේ ස්ථානයේ සිටිනවා. ඒ කියන්නේ මොවුන් බොහෝ කාලයකට කලින් තමයි පොළවේ සේවය කරලා තින්නේ. ඒ සේවයේ අවසානයේදී ඔවුන් වේදසාසිකයන් හැටියට මරණ ලබලා තියෙනවා. ඉන් අනතුරුව ඔවුන් මේ ස්වර්ගික ස්ථානයට මේ ස්වර්ගික දේව මාලිගාවට පැමිණ තිබෙනවා. ඒක බොහෝ කාලයකට කලින් වෙච්ච දෙයක්. ඔවුන් බොහෝ කාලයක් මෙතන රැඳිලා තිබෙනවා. ඔවුන්ගේ මේ ප්‍රශ්න තුලින් ඒක එළිදරව් වෙනවා. මම කියන එක හරියද? ඔබ ආයෙ බලන්න ප්‍රශ්නේ. මේ බලන්න මේ ප්‍රශ්නේ ඔවුන් අහන්නේ කොපමණ කාල ප්‍රමාද වනසේක්ද? ඒ කියන්නේ මෙතනින් පේනවා ඔවුන් බොහෝ කාලයක් මෙතන බලාගෙන ඉඳලා තමයි මේ ප්‍රශ්නේ අහන්නේ. එතකොට මේ ප්‍රශ්න තුලින් එළිදරව් වෙන තවත් දෙයක් තමයි මේ ප්‍රශ්නේ යොමු කරන වෙලාවේදී පොළවේ සිටිනවා ඔවුන්ගේ සතුරා. පොළවේ සිටිනවා ඔවුන්ට මරණය ගේන පිණිස ක්‍රියාත්මක වුණු පිරිසක්. හොඳයි අපි ඊළඟට කියමු 11 වෙනි පදය. ඔවුන්ගෙන් එකිනෙකාට සුදු සලුවක් දෙන ලද්දේය. ඔවුන් ලෙසම මරණ ලබන්ට සිටින්නා වූ ඔවුන්ගේ හවුල් මෙහෙකරුවන්ගේද සහෝදරයන්ගේද ගණන සම්පූර්ණ වනතුරු තව ස්වල්ප කාලයක් නවතින්න කියා ඔවුන්ට කියන ලද්දේ. දැන් මේ පදයේ ආරම්භ කොටසේ සඳහන් වෙන්නේ ඔවුන්ට දීලා තිබෙන වස්ත්‍රයක් පිළිබඳව. මොකද්ද මේ වස්ත්‍රය? අපි මෙතන කියවනවා සුදු සලුවක් කියලා. දැන් ඇත්තටම මේ පදයේ අපි කියවන්න ඕන ඔවුන්ට ලැබෙන උත්තරය. නමුත් ඒ උත්තරය අපි කියවන්නේ ඔවුන්ට ලැබෙන වස්ත්‍රය අපි කියවලා උරණයෙන් පස්සේ. දැන් ඒකට මොකද්ද හේතුව? ඔබ හිතන්නේ මොකක්ද ඒකට හේතුව? ඒකට හේතුව තමයි ආරම්භයේම යොහන්තුමා කියනකොට මේ වස්ත්‍රය පිළිබඳව මේ වස්ත්‍රය තුලින් අපිට එළිදරව්වක් දෙනවා මේ ආත්ම පිළිබඳව තවදුරටත්. ඒ එළිදරව්ව අපි ලබන පිණිස තමයි මේ වස්ත්‍රය ගැන ප්‍රථමයෙන්ම යොහන්තුමා මෙතන කතා කරන්නේ. දැන් මේ වස්ත්‍රය එනම් සුදු සලුවක් කියන වස්ත්‍රය තුලින් මේ ආත්ම ගැන අපිට ලැබෙන එළිදරව්ව මොකක්ද? මගේ ප්‍රේමී සිස්ටර් අපි එළිදරව් පොත අධ්‍යයනය කරනකොට අපි මේ සුදු සලුව අඳුර ගන්නවා පූජකයාගේ වස්ත්‍රය හැටියට. ඒ කියන්නේ පාද දක්වා විහිදෙන වස්ත්‍රයක් තමයි මේ ස්ථානයේ සඳහන් වෙන්නේ. මෙය වනාහි පූජකයන්ට ලැබෙන වස්ත්‍රයක්. ඒක එළිදරව් පොතේ සන්දර්භය තුල අපි එළිදරව් කරගන්නවා. අන්නේ එළිදරව්ව තමයි අපිට මෙතනින් ලබා දෙන්නේ. ඒ කියන්නේ මේ ආත්ම ඇවිල්ලා පූජකයා. ඒ කියන්නේ ස්වර්ගික මාලිගාවේ වූ පූජකයා. දැන් ඔබට පේනවද නේද? ඇයි ඔවුන් පූජාසනයේ අභියසට ඇවිල්ලා දෙවියන් වහන්සේට මේ ඉල්ලීම ඔසවන්නේ? ඒකට හේතුව තමයි ඔවුන් පූජකයන් හැටියට ඔවුන් පූජාසනයේ අභියස ඉඳන් තමයි දෙවියන් වහන්සේට මේ ඉල්ලීම් ඔප්පු කරන්නේ නැත්නම් මේ ඉල්ලීම් බාර කරන්නේ. දෙවියන් ආශිර්වාද ප්‍රශංසා වේවා.
දැන් ඊළඟට මගේ ප්‍රේමීය සහෝදරය අපි එමු ඔවුන්ට ලැබෙන උත්තරයට. මේ 11 වෙනි පදයේ දෙවැනි කොටසේ සඳහන් වෙන්නේ ඔවුන්ට දෙවියන් වහන්සේගෙන් ලැබෙන උත්තරය. දැන් මෙතන අපි ඍජුව කියවන්නේ දෙවියන් වහන්සේ ඔවුන්ට කතා කොට කියලා. නමුත් මෙතන උත්තරේ තිබෙනවා ඔවුන්ට මේ පණිවිඩය ලැබුණා කියලා. එයින් ගම්මේ වන්නේ ඔවුන්ට දෙවියන් වහන්සේ මේ උත්තරේ දුන්නා. මොකද ඔවුන් ප්‍රශ්නය ඇහුවේ දෙවියන් වහන්සේගෙන්. ඊළඟට අපි තවත් එළිදරව් ලබා ගන්නට යනවා ඔවුන්ට ලැබෙන උත්තරය තුලින්. මේ බලන්න ඔවුන්ට ලැබෙන උත්තරය. ඔවුන් ලෙසම මරණු ලබන්නට සිටින්නා වූ ඔවුන්ගේ හවුල් මෙහෙකරුවන්ගේද සහෝදරයන්ගේද ගණන සම්පූර්ණ වනතුරු තව ස්වල්ප කාලයක් නවතින්න කියා ඔවුන්ට කියන ලද්දේය. දැන් මගේ ප්‍රේමසුසුලිය මේ උත්තරය තුල ඔබට ලබා ගන්න පුළුවන් එළිදරව් මොනවාද? ඔබ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මොනවාද ඔබට ලබා ගන්න පුළුවන් එළිදරව්? පළවෙනිම එළිදරව්ව තමයි ඔවුන්ට මේ ලැබෙන උත්තරය තුලින් ඔවුන් මේ ප්‍රශ්නය දෙවියන් වහන්සේට යොමු කරනකොට බොහෝ කාලයක් මේ ස්වර්ගික මාලිගාවේ ඉඳලා එම මොහොතේ පොළවේ සිටිනවා ජීවතුන් අතර ඔවුන්ට අයිති තව කණ්ඩායමක්. ඔවුන්ට අයිති තව කණ්ඩායමක්. මම ඒ ඔවුන්ට අයිති තව කණ්ඩායමක් කියන්නේ. මොකද ඒකට හේතුව මෙතන සඳහන් වෙනවා ඔවුන් ලෙසම මරණු ලබන්න ඕන. ඒ කියන්නේ ඔවුනුත් ඒ විදිහම වේද සාක්ෂික කණ්ඩායම ඔවුන් දැන් පොළවේ සිටිනවා. ඔවුන් මෙතන හඳුන්වනවා මේ අයගේ හවුල් මෙහෙකරුවන් කියලා ඒ වගේම සහෝදරයන් කියලා. ඇත්තටම මේ ස්ථානයේ හවුල් මෙහෙකරුවන් කියන්නේ මගේ ප්‍රේම සහෝදරිය නැවත වතාවක් ඒ ප්‍රොපේදවල තනතුරට. ඒ කියන්නේ මම ඔබට කිව්වා සේවකයා මෙහෙකරුවා කියන මෙන්න මේ වචනය තුලින් නිරූපණය කරන්නේ ප්‍රොපේදවල තනතුර. එතකොට මෙතන හවුල් මෙහෙකරුවන් කියන්නේ ඒ කියන්නේ මේ අය ඇවිල්ලා සේවකයන් එහෙම නැත්නම් මේ අය ඇවිල්ලා අපොස්තුලවරු සහ ප්‍රොපේතවරු හැටියට පොළවේ සේවය කරපු සෙනග. දැන් මම මෙතන ආරම්භයේදීම ඔබට කිව්වා මේ ඉලිදරව අපි මෙතන උනත් ලබනවා කියලා. ඒ කියන්නේ දෙවනන්සේගේ වචනේ නිසාද ඔවුන් දරු සාක්ෂිය. එනම් ක්‍රිස්තුස්වහන්සේගේ සාක්ෂිය දිසාද මරණු ලැබුවන් කියන්නේ ප්‍රේරිතයන්ට සහ ප්‍රොපේතවරුන්ට. එතකොට මේ සාක්ෂිය නැවත වතාවක් අපිට ලැබෙනවා මෙන්න මේ උත්තරය තුල. ඔවුන්ගේ මෙහි කරුවා කියන්නේ ෆෙලෝ සර්වන්ට්ස් සහ සහෝදරයන්. අතරම මෙතන මේ විදිහට පෙන්වන්නේ පොළවේ සිටින යම් කණ්ඩායම් දෙකක්. මේ කණ්ඩායම් දෙකම ප්‍රොපේතවරු තමයි. නමුත් ආරම්භයේ ඔවුන්ගේ හවුල් මෙහෙකරුවන් කියනකොට එතනින් මූලික වශයෙන් අදහස් කරන්නේ අපොස්තුලවරු, ඒ වගේම සහෝදරයන් කියනකොට ඔවුන් යටතේ ක්‍රියාත්මක වන ප්‍රොපේතවරු. මේවා ඔක්කොම අපිට එළිදරව්වට අධ්‍යයනය තුළ එළිදරව් කරගන්න පුළුවන් දේවල්. දැන් ඊළඟට වගේ ප්‍රේම විශ්වාසෝදරිය ඔබට පේනවා ඇති තවත් ස්වල්ප කාලයකින් තමයි ඔවුන්ට මරණය අත් වෙන්නේ යන්නේ. එමනම් දැන් ඔවුන් පොළොවේ මොනවා කරනවා වෙන්න ඕනේද? පොළොවේ මගේ ප්‍රේම විශ්වාසෝදරිය මේ අය කරන්නේ මේ පළමු කණ්ඩායම කරපු දෙයම තමයි. ඔවුන් සුභාරංචිය දේශනා කරන එක තමයි කරන්නේ. නමුත් ඔවුන් වේද සාක්ෂිකයන් වෙන්න යනවා තව ස්වල්ප කාලයකින්. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔවුන් වේද සාක්ෂිකයන් වුණාන් පස්සේ ඒ අය මගේ ප්‍රේම විශ්වාසෝදරිය මේ පළමු කණ්ඩායමට සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ ඔවුන් දේවමාලිගාවට පැමිණෙමින් මේ කණ්ඩායමට සම්බන්ධ වෙනවා. මොකටද? ගණන සම්පූර්ණ වන්න. ඒ කියන්නේ මගේ ප්‍රේම සහෝදරිය මේ කණ්ඩායමෙත් ඔවුන්ට සම්බන්ධ වෙලා ඉන්න සිටින කණ්ඩායමෙත් ගණන ස්ථිර ගණනක්. ඒක ස්ථිර ගණනක්. ඔවුන්ගේ මුළු ගණන සම්පූර්ණ වන්නේ මේ දෙවැනි කණ්ඩායම ඔවුන්ට සම්බන්ධ වුණාම වේද සාක්ෂික මරණයට මුහුණ දීලා. ඒක දැන් ඔබට පේනවා මේ එක තැනකටවත් සභාව සම්බන්ධ කරන්න බෑනේ. මේක තැනකටවත් සභාව සම්බන්ධ කරන්න බෑ. නමුත් ඔබට පේනවා ඇති මේ දර්ශනය තුළ ස්වර්ගික දේව මාලිගාවට ඔවුන් ඔසවා ගැනීමක් සිද්ධ වෙලා තියෙනවා. එතකොට මගේ ප්‍රේම සහෝදරිය මේ කණ්ඩායම් දෙක දැන් ඔබ හිතන්නේ කවුරු කියලාද? මගේ ප්‍රේම සහෝදරිය සැබවින්ම මේ මුල් කණ්ඩායම තමයි අපි අර සර්වමංගල්‍ය පිළිබඳ උපමා කතාවේ පළමු සත වර්ෂයේදී ඊශ්‍රායල් වංශයට සුභාරංචි කරන්න ආපු ඒ මුල් කණ්ඩායම. ඒ කණ්ඩායම තමයි මේ සිටින්නේ. එතකොට ඔබට පේනවා ඔවුන් මේ ස්වර්ගික දේවමාලිගාවේ බොහෝ කාලයක් ඉඳලා තියෙනවා. බොහෝ කාලයකට පස්සේ තමයි මේ ප්‍රශ්නේ අහන්නේ. ප්‍රශ්නේ අහනකොට ඔවුන්ගේ දෙවෙනි කණ්ඩායම දැන් පොළවේ ජීවතුන් අතර සිටිනවා විතරක් නෙමෙයි ඔවුන් තව ස්වල්ප කාලයකින් මරණයට පත් වෙන්න යනවා. මම ඔබට කියනවා මේ දෙවෙනි කණ්ඩායමෙන් පෙන්වන්නේ මගේ ප්‍රේමී සහෝදරිය එන්ඩ් ටයිම් එකේ. ඒ කියන්නේ ලෝකයේ අවසානයේදී මුළු ලෝකයටම සුභාරංචිය දේශනා කරන්නට පැමිණෙන අපොස්තුලරු සහ ප්‍රේරිතයන් යන අය. දැන් මේ කණ්ඩායම් දෙකම නේද අපි මේ උපමා කතාවේ කතා කළේ. දැන් අපි ආය උපමා කතාවට ආවොත් මේ ස්ථානේ මේ බලන්න මෙන්න මේ ස්ථානේ 16ක්
අපි මේ උපමා කතාව එළිදරව් කරගත්තා මොවුන් ඇවිල්ලා පළමු සත වර්ෂයේදී මරණයටපත් වෙන අය මොවුන් ඇවිල්ලා 16න් ඒ කියන්නේ මොවුන් ඇවිල්ලා අපොස්තුලුන් සහ ප්‍රොපේතවරු ඊළඟට මේ ස්ථානයේ කියවන කණ්ඩායම මම ඔබට කිව්වා පසුගිය කොටසේදී මම මේක ඔප්පු කරලා ඔබට පෙන්නුවා මේ කණ්ඩායම ඇවිල්ලා ලෝකයේ අවසානයේ පැමිණෙන කණ්ඩායම දැන් ඔබට පේනවා නේද මේ කණ්ඩායම් දෙක වෙන වෙන වශයෙන් අපි මේ එළිදරව් පොතේ පස්වෙනි මුද්‍රාව යටතේ කියවන දර්ශනය තුළ විස්තර වෙනවා කියලා ඊළඟට මම මේ දෙවෙනි කණ්ඩායම පිළිබඳව ඔබට තවත් එළිදරව්වල් ලබා දුන්නා එළිදරව් 20 වෙනි පරිච්ඡේදයට ගිහිල්ලා. දැන් එළිදරව් 20 වෙනි පරිච්ඡේදයේ 4 ඉඳලා 6 වෙනි පදේ දක්වා අපි කියවන්නේ දහසක් වරුදු රාජ්‍ය ස්ථාපිත වීම. එතකොට මේ 4 වෙනි පදේ මේ සිංහාසන වල ඉඳ ගන්න අය මම ඔබට කිව්වා කණ්ඩායම් දෙකකින් යුක්ත කට්ටියක් මේ ඉඳගන්නේ ඒ අය වනාහි නවකේශන සභාවේ අපොස්තලවරු සහ ප්‍රේරිතයන් ඔවුන් තමයි මනමාලිය මේ ස්ථානයෙන් අපි දකිනවා ඔවුන් සිංහාසන වල වාඩි වෙනවා ක්‍රිස්තු ශාන්ති සමග අවුරුදු 1000ක රජකම් කරන පිණිස මේ කණ්ඩායම් දෙක වෙන වෙන වශයෙන් මෙතන විස්තරයක් වෙනවා පළමු කණ්ඩායමගේ මරණය විස්තර වෙනවා යේසුස් වහන්සේගේ සාක්ෂි නිසාද දෙවනන්සේගේ වචනේ නිසාද කියලා ඊළඟට මෙන්න මේ ස්ථානයේ මගේ ප්‍රේමන සහෝදරිය අපි තව කණ්ඩායමක් කියවනවා අන්තක්‍රිස්තු රාජ්‍ය හරහා ගිය කණ්ඩායමක් ඒ කණ්ඩායම මරණයට පත්වන්නේ ලෝකයේ අවසානයේදී ඒ පීඩාව මැදින් ගිහිල්ලා ඒ අය මරණයට පත් වෙනවා කියලා. දැන් මගේ ප්‍රේමන සහෝදරිය ඔබට පේනවද මෙලිදරව් පොතේ පස්වන මුද්‍රාව යටතේ අපි මේ කතා කරපු මෙන්න මේ පද තුنين මේ අයගේ මරණය පිළිබඳව ඔප්පු වෙනවා. ඒ කියන්නේ ලෝකයේ අවසානයේ තව ප්‍රොපේතවරු කණ්ඩායම මරණයටපත් වෙනවා. සේවක ප්‍රොපේතවරු හැටියට ඒ කණ්ඩායම ඔබට පේනවා ඇති පළමු කණ්ඩායම. ඒ කියන්නේ පළමු සත වර්ෂයේ ක්‍රියාත්මක වුණු කණ්ඩායම සමග එකතු වෙමින් මනමාලියගේ ගණන සම්පූර්ණ කිරීම තමයි අපි මේ දකින්නේ. දැන් ඊළඟට මම ඔබ තවත් දර්ශනයකට අරන් යනවා. ඒ දර්ශනය තුළ මම ඔබට තහවුරු කරන්න යනවා තවදුරටත් මෙන්න මේ දෙවනි කණ්ඩායම ස්වර්ගයට පැමිණීම සහ ඔවුන් පැමිණෙන විට සැබවින්ම මහ පීඩාවට අසු වෙලා අන්තක්‍රිස්තුගේ රාජ්‍ය තුල මරණයටපත් වෙලා තමයි ඔවුන් වේද සාක්ෂිකයන් හැටියට පැමිණෙන්නේ කියලා. ඒ කියන්නේ දැන් මෙතන ඔබට පේනවනේ දෙවලන්සගේ උත්තරය තමයි මේ මුල් කණ්ඩායමට ඔයගොල්ලෝ තව ටිකක් ඉන්න. ඔයගොල්ලන්ගේ අනිත් කණ්ඩායම දැන් එන්න නියමිතයි. ඔයගොල්ලෝ වගේම ඒගොල්ලන්ටත් මරණය අත් වෙනවා. ඒගොල්ලොත් ඔයගොල්ලෝ වගේම වේද සාක්ෂිකයන්. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ ගණන සම්පූර්ණ වෙනවා. ඒ කියන්නේ මගේ ප්‍රේමසුසුවේ ඊළඟ දර්ශනයේ මට ඔබට පෙන්වන්න පුළුවන් මේ ගණන සම්පූර්ණ වෙනවා කියනකොට මේ දෙවෙනි කණ්ඩායම දේව මාලිගාවටම තමයි පැමිණෙන්නේ. ඊට පස්සේ තමයි මනාලිය සම්පූර්ණ වෙන්නේ. මේ කණ්ඩායම් දෙකම එකට එකතු වුණාම. එතකොට මේ දෙවෙනි කණ්ඩායම පැමිණෙන්නේත් මහ පීඩාවමෙන් ඇවිල්ලා අන්තක්‍රිස්තුගේ රාජ්‍ය හරහා ඇවිල්ලායි කියන එකත් ඒ දර්ශනය තුළින් මම ඔබට පෙන්වන්න යනවා. වෙන දෙකින් කියනොත් මම ඊළඟ පරිච්ඡේදයට ගිහිල්ලා මෙන්න මේ සිදුවීම සිදුවෙන දර්ශනය ඔබට පෙන්වන්න යනවා. දැන් මෙතන උත්තරයක් දීලා තියෙනවානේ. තව ටික කාලෙකින් ඊළඟ කට්ටිය එනවයි කියලා. ඉන්නේ කට්ටිය ස්වර්ගයට ආවෙන් පස්සේ යොහතුමා දකින්න දර්ශනය අපි ඊළඟට බලන්න යනවා. රයිට් දැන් මේ දර්ශනය අපි කොහෙද කියවන්නේ? අපි මේ දර්ශනය කියවන්නේ එළිදරව් 7 වෙනි පරිච්ඡේදයේ. අපි මේ පද තුන කියුවේ 6 වෙනි පරිච්ඡේදයේනේ. 7 වෙනි පරිච්ඡේදයට අපි ආවා. දැන් 7 වෙනි පරිච්ඡේදයේ 9 සිට 17 දක්වා අපි කියවන දර්ශනයට නමක් තියෙනවා. ඒ දර්ශනයට කියන්නේ මහත් සමූහකගේ දර්ශනය. අපි කිං ජේම්ස් වර්ෂන් එකේ කියවනවා the vision of a great multitude. දැන් ඒ දර්ශනයෙන් තමයි දැන් අපි මේ පද කියවන්න යන්නේ. අපි ප්‍රථමයෙන්ම කියමු 9 වෙනි පදය. එන්පසු සියලු ජාතීන්ගෙනුත් ගෝත්‍රවලිනුත් සෙනගගෙනුත් භාෂාවන්ගෙනුත් කිසිවෙකුට ගණන් කළ නොහැකි මහත් සමූහයක් සුදුසරු පැළඳ තමුන්ගේ අත්වල තාලපත්‍ර ඇතුව සිංහාසනයේ ඉදිරියේ බැටළු පැටවුණන් ඉදිරියේ සිටිනවා දුටුවි. දැන් මගේ ප්‍රේම සසුරේ ඔබ දකිනවා දැන් මෙතනත් කණ්ඩායමක් සිටිනවා. මේ කණ්ඩායම ගැන බොහෝ තොරතුරු මේ පදේ මූලික කරගෙන අපිට එළිදරව් කරගන්න පුළුවන්. පළවෙනි එළිදරව් මොකද්ද? මේ අය ඇවිල්ලා ලෝකයේ 4 කොනෙන් සෑම ජාතියකටම අයිති වුණු සෙනගක්, අති දවන්ත සෙනගක් මුළු ලෝකෙම මෙතනට ආපු සෙනගක් තමයි මෙතන සිටින්නේ. ඒක තමයි පළවෙනි එළිදරව්. දෙවෙනි එළිදරව් තමයි මගේ ප්‍රේම සසුරේ මේ අය ඇවිල්ලා සියලුම දෙනා පූජකයන්. කොහොමද කියන්නේ? ඔබට පේනවාද නැවත වතාවක් මේ white robe එක පිළිබඳව යොහන්තුමා මෙතන සඳහන් කරනවා. ඔවුන් සුදුසලු පැළඳ සිටිනවා කියන්නේ නැවතත් ඔබ කියවන්නේ white robe. ඇයි මේ වස්ත්‍රය ගැන සඳහන් වන්නේ? ඒ කියන්නේ ඔවුන් කවුද කියලා අඳුර ගන්න. එhmenan දැන් මගේ ප්‍රශ්නය ඔවුන් සුදුසලු ඇඳන් ඉන්නවා නම් ඔබට පේන දේ නම් ඔවුනුත් ඇවිල්ලා සිටින්නේ ස්වර්ගික දේව මාලිගාවටයි. මොකද සුදුසලු පැළඳ සිටින්නේ කවුද? පූජකයා.
දැන් ඕන් පූජකයන් බව තහවුරු කරගන්න මෙතන සාක්ෂියක් තියෙනවා. ඕන් ඉන්නේ සිංහාසනයේ ඉදිරියේ. දැන් මගේ ප්‍රේමසසුරේ ස්වර්ගික දේවමාලිගාවේ සිංහාසනය තිබෙන්නේ පූජාසනයේ ඉදිරියේ. එතකොට පූජාසනයේ අභියස ඉඳගෙන පළමු කණ්ඩායම ප්‍රශ්නයක් ඇහුවානේ. එතකොට ඒ අහන්නේ සිංහාසනයේ ඉදිරියේ නම් තමයි. පූජාසනයේ අභියස සිංහාසනයේ ඉදිරියේ. නමුත් ඒ දර්ශනේ සිංහාසනය ගැන කතා කරන්නේ නැහැ. නමුත් සිංහාසනයේ ඉදිරියේ තමයි පූජාසනය තියෙන්නේ. ඒත් ඔබට වෙනද එම ස්ථානෙටම තමයි දැන් මේ කණ්ඩායම පැමිණ තිබෙන්නේ. නමුත් මේ කණ්ඩායම මුළු ලෝකෙම තෝරාගත්තා වූ කණ්ඩායමක් කියලා මෙතන එළිදරව් වෙනවා. right. ඊළඟට මගේ ප්‍රේමණීය සහෝදරය මේ සෙනග හරියටම කවුද කියලා අපිට දැනගන්න පුළුවන් අපි 13 14 15 යන පද කියවනකොට. මොකද ඒකට හේතුව මේ දර්ශනයේ මේ සෙනග කවුද කියන ප්‍රශ්නය යොහන් තුමා අසන්නේ නැති වුණාට යොහන් තුමාගෙන් මේ ස්වර්ගික ස්ථානයේ සිටින කෙනෙක් අහනවා. අපි බලමු 13 වෙනි පදේ. එවිට වැඩිමහල්ලන්ගෙන් එක්කෙනෙක් මට කතා කොට සුදුසලු පැලඳ සිටින මෝහු කවුරුද? කොතනින් ආවෝදයි මාගෙන් ඇසුවේ. වැඩිමහල්ලන් 24 දෙනෙක් සිටිනවා. ඔවුන්ගේ පරිවර්තනය ඔවුන් කවුද කියන එක දැන් මම මෙතන කතා කරන්නේ නැහැ. ඒක අපි ලෙතලා පොත කතා කරනකොට කතා කරනවා. නමුත් මෙතන ඔබ තේරුම් ගන්න ඕන දේ තමයි යොහන් තුමා අහපු නැති ප්‍රශ්නයක් මේ වැඩිමහල්ලා යොහන් තුමාගෙන් අහනවා ඔයා දන්නවද මේ කවුද කියලා. ඊළඟට මෙතන තියෙන තවත් විශේෂයක් තමයි මේ වැඩිමහල්ලන්ගෙන් එක්කෙනෙක් යොහන් තුමාගෙන් මේ ප්‍රශ්නේ අහනකොට ඔවුන්ගේ වස්ත්‍රය සම්බන්ධ කරගෙන තමයි නැවත මේ ප්‍රශ්නේ අහන්නේ. ඔබට මේනවා ඔවුන් ගැන විස්තරය දෙනකොටත් යොහන් තුමා විශේෂයෙන්ම ඔවුන්ගේ වස්ත්‍රය ගැන කතා කළා. මෙන්න මේ ප්‍රශ්නය යොහන් තුමාට යොමු වෙනකොටත් ඔබට පේනවා ඇති වස්ත්‍රය සඳහන් කරලා තමයි ප්‍රශ්නේ යොමු වෙන්නේ. සුදුසලු පැලඳ සිටින මොවුන් කවුරුද? මගේ ප්‍රේමසසුදරිය ඒකෙන් නැවත පෙන්වන්නේ මොවුන් සියලු දෙනා පූජකයෝ කියන එකයි. දැන් අපි 14 වෙනි පදේ දකින්නේ යොහන් තුමාගේ ප්‍රතිචාරය ආරම්භයේ. ඉන් අනතුරුව අපි දකිනවා 14 වෙනි පදයේ අවසාන කොටසේ 15 වෙනි පදයේ ඔවුන් ගැන දෙන විස්තරය මේ වැඩිමහල්ලන්ගේ මේ වැඩිමහල්ලා. ඒ කියන්නේ වැඩිමහල්ලන්ගේ කෙනෙක් ඔවුන් ගැන දෙන මේ ස්ථානයේ සිටින මෙන්න මේ කණ්ඩායම ගැන දෙන උත්තරය අපි 14 වෙනි පදයේ දෙවෙනි කොටසේ වගේම 15 වෙනි පදයේත් කියවනවා. right. දැන් අපි කියවමු ප්‍රථමයෙන්ම 14 වෙනි පදය. මමද මාගේ ස්වාමිනී ඔබ දන්නේ යයි ඔහුට කීමි. දැන් ඒ කියන්නේ යොහන් තුමා මේ මොකද්ද කියන්නේ? යොහන් තුමා කියන්නේ මම දන්නේ නැහැ. නමුත් ඔබ වහන්සේ දන්නවා. ඒ නිසා මට උත්තරේ කියන්න. ඊට පස්සේ වැඩිමහල්ලා කියනවා මෝහු මහත් පීඩාවෙන් එන්නෝය. ඔව්හු තමුන්ගේ සලෝ බැටළු පැටවන්ගේ ලෙයින් සෝදා සුදු කරගත්තෝය. දැන් මගේ ප්‍රේමසසුරේ මේ ස්ථානයේ සඳහන් වෙනවා මහත් පීඩාවෙන් එන්නෝය කියලා. අපි කින් ජේම්ස් වර්ෂන් එකේ මෙතන කියවන්නේ great tribulation කියන වචනේ. great tribulation එකෙන් තමයි දැන් great tribulation කියන්නේ මහත් පීඩාව, මහා පීඩාව කියලා අපි කියනවා. ඒ පීඩාව ගැන තමයි මේ ස්ථානයේ සඳහන් වෙන්නේ. එතකොට ඔබට පේනවා ඕන් මහා පීඩාවනේ ඇවිල්ලා තිබෙනවා. මහා පීඩාවෙන් ආව කියන්නේ ඒ කියන්නේ ඔවුන් ලෝකයේ අවසානයේදී මරණයටපත් වුණු සෙනග. ලෝකයේ අවසානයේ මහා පීඩාවට අසු වුණා වූ සෙනග තමයි ඔබ මේ ස්ථානයේ මේ උත්තරය තුල තේරුම් ගන්න ඕන. right. ඊළඟට අපි බලමු 15 වෙනි පදය. එබැවින් ඔව්හු දෙවියන් වහන්සේගේ සිංහාසනයේ ඉදිරියේ සිටිදී උන්වහන්සේගේ මාලිගාවේ රෑදාවල් උන්වහන්සේට සේවය කරති. මගේ ප්‍රේමසසුරේ දැන් මේ බලන්නකෝ උන්වහන්සේගේ ස්වර්ගික දේවමාලිගාවේ රෑදාවල් සේවය කරන්නේ කවුද? දේවමාලිගාවේ රෑදාවල් සේවය කරන්නේ පූජකයෝ. ඒතකොට දැන් ඔබට පේනව නේද මේ සුදුසලුවේ පරිවර්තනය නේද අවසානයේ මෙතන නැවතත් එළියට එන්නේ. ඔවුන් රෑදාවල් දේවමාලිගාවේ සේවය කරන්නේ ඇයි? ඔවුන් ඇවිල්ලා පූජකයෝ. ඒ විතරක් නෙමෙයි අපි එළිදරව් පොත අධ්‍යයනය කරනකොට අපි ආරම්භයේම එළිදරව් කරගන්න ප්‍රබල දෙයක් තමයි පූජකයා කියන්නේ රජ. රජ කියන්නේ පූජකයා. රජසා පූජකයා හැටියට තමයි මගේ ප්‍රේමසසුදරිය මේ වේද සාක්ෂිකයන් සිටින්නේ. ඕන්න පොළවේ රජකම් කරන්නට යනවා සිංහාසනවල. දැන් ස්වර්ගික දේවමාලිගාවේ ඕන්න පූජකයන් හැටියට දෙවියන් වහන්සේට සේවය කරමින් සිටින එක තමයි අපි මෙතන කියවන්නේ. එතකොට ඔබට පේනවා ඇති සිංහාසනයේ වැඩ හිඳින තනන් වහන්සේ තමන්ගේ මණ්ඩපය උන්ට උඩින් විදහාරසේ. එතකොට ඔබට පේනවා සිංහාසනය දේවමාලිගාවෙම තිබෙනවා. ඒතකොට දැන් මේ සියලු දේම අපි නැවත කල්පනා කරනකොට මෙනෙහි කරනකොට අපිට පේනවා ඇති අපි මේ කියවන්නේ මහා පීඩාව මැදින් ගිහිල්ලා වේද සාක්ෂික මරණයට ඇතුල් වෙලා නැවත දේවමාලිගාවට ඔසවා ගත්තා ඕ මුල් කණ්ඩායම දෙන පොරොන්දුවට අනුව මුළු ගණන සම්පූර්ණ වුණු අවස්ථාවක් තමයි අපි මෙතන කියවන්නේ. එනවා මගේ ප්‍රේමසුල ඇත්තටම මෙතන සිද්ධ වෙන්නේ ගණන සම්පූර්ණ වීම. දැන් පොදු ඉගැන්වීම තුල සිටින අය සමහර අය මෙතන පරිවර්තනයක් ගේනවා මේක සභාව ඔසවා ගැනීම කියලා.
මගේ ප්‍රේමසේ සභාව ඔසවා ගැනීම නෙවෙයි. මේ සියලුම දෙනා වේද සාක්ෂිකයන්. මේක සභාව ඔසවා ගන්න කලින් සිද්ධ වෙන ඔසවා ගැනීම. දැන් මේකට එක උදාහරණයක් මට ඔබට කියන්න පුළුවන්. ඔබ බලන්න එළිදරව් 11 වෙනි පරිච්ඡේදයේ 11 සහ 12. ඒ ස්ථානේ අපි දකින්නේ මේගොල්ලන්ගේත් අපොස්තලවරු ප්‍රථමයෙන් ඔසවා ගන්නවා. ඉන් අනතුරුව මේ ග්‍රේට් ට්‍රිබියුලේෂන් එක මැදින් ගිහිල්ලා මේ දෙවනි ප්‍රොපේතවරුන් ඔසවා ගන්නවා. ඒ මුළු කණ්ඩායම තමයි අපි 9 වෙනි පදේ දකින්නේ. ඔබට පේනවා මුළු ලෝකයෙන්ම වුණ කැඳවලා තිබෙනවා අවසාන සුභාරංචිය සඳහා. එතකොට ඒ කණ්ඩායමත් උඩට ගියාම මුළු කණ්ඩායම සම්පූර්ණ වෙලා මගේ ප්‍රේමසිට මනාලිය සම්පූර්ණ වෙන එක තමයි අපි මෙතන එළිදරව් කරගන්නේ. දැන් ඔබට පේනනේ මම මේ කණ්ඩායම් දෙක ස්ථාන ගණනාවකින් පෙන්නුවා. දැන් අපි ආයේ ගියොතින් දවසක් වරද රාජ්‍ය ස්ථාපිත වෙන ස්ථානෙට. කියන්නේ එළිදරව් පොතේ 20 වෙනි පරිච්ඡේදයේ 4 සිට 6 දක්වා. මෙන්න මේ පදවල අපි ඒක කියවනවා. දැන් ඔබ නැවත ගියොතින් ඔබට පේනවා මේ දෙවනි කණ්ඩායම මුර්ගයාට වන්දනා කරෙත් නෑ, මුර්ගයාගේ ලකුණ ගත්තෙත් නෑ. කියන්නේ වුන් මහා පීඩාව මැදින් අවිල්ලා තිබෙනවා. ඒ අය වේද සාක්ෂිකයන්, ඒ අය තමයි දෙවනි කණ්ඩායම. ඒ අය තමයි මගේ ප්‍රේම විශ්වාසවලට පූජකයන් හැටියට අපි දේව මාලිගාවේ දකින්නේ. ඒ අය තමයි දැන් මේ දාසකවරුද රාජ්‍යයට ඇවිල්ලා සිංහාසන වල වාඩි වෙන්නේ. මක්නිසාද වුණ පූජකයන් වගේම වුන් රජවරු. පූජකයන් රජවරුයි කියන එක අපිට ඍජුව එළිදරව් කරන්න පුළුවන් එළිදරව් පොතේ 5 වෙනි පරිච්ඡේදයේ දර්ශනය තුළින්. ඒ වගේම මේ ස්ථානයේ මගේ ප්‍රේම විශ්වාසවලට මේ අය රජවරු මෙන්න පූජකයන් ගැන සාක්ෂියක් තියෙනවා. ඔබ කොට මේ 6 වෙනි පදයේ මේ අවසාන කොටස බලන්න. ඔව්හු දෙවියන් වහන්සේගේ ක්‍රිස්තු වහන්සේගේ පූජකයෝව. උන්වහන්සේ හා සමග අවුරුදු 1000 රජකම් කරනවා. දැන් ඔබ දන්නා පූජකයෝ රජකම් කරන්නේ නැහැ නේ. රජවරු තමයි රජකම් කරන්නේ. ඒ කියන්නේ රජවරු පූජකයෝ රජවරු. ඔවුන්ට ඒ තනතුරුත් එකම තිබෙනවා. ඒක තමයි දැන් ඔබ නැවතත් මෙතන දකින්නේ. දැන් ඒ අනුව ඔබට පේනවා ඇති මේ මනාලිය කියන්නේ අද දවසේත් මගේ ප්‍රේම විශ්වාසත්‍රිය බහුතරයකට එළිදරව් නුණා වූ ප්‍රබල කාරණාවක්. මේක මගේ ප්‍රේම විශ්වාසත්‍රිය බොහෝ දෙනෙකුට එළිදරව් වෙලා නැහැ. මේ එන් ටයිම් එකේ මේ එන පිපිදීම ගෝලි සභාව උන්වහන්සේ එකහස්සේට ගැනීම මුළු සභාව එක්සත් කිරීම මේ කිසිදු දෙයක් නැතුව තමයි ඔසවා ගැනීමක් බලාගෙන ඉන්නේ. නමුත් ඔසවා ගැනීමට කලින් උන්වහන්සේ සභාව එක්සත් කරන්න ඕනේ. ඒ සඳහා උන්වහන්සේ නැවත පළමු සතවර්ෂයේදී උන්වහන්සේ සභාව බාර දුන්න නායකත්වයේ දෙවැනි කොටසට උන්වහන්සේ සභාව බාර දීලා තමයි අවසාන කාර්ය කරන්නේ. මේ දෙවෙනි කණ්ඩායම පිළිබඳව ඔබට තවත් අලංකාරව බලන්න පුළුවන් තිරිඟු සහ කිරිඳි උපමාව තුලින්. දැන් අපි ඊළඟට බලන්න යන්නේ අපිට අධ්‍යයනය කරන්න ඉතිරි වුණු ඉතිරි පද සරමංගල පිළිබඳ උපමා කතාවේ. අපි යමු සරමංගලය පිළිබඳ උපමා කතාවට නැවත වතාවක් මතෙව් 22 වෙනි පරිච්ඡේදයේ. දැන් 11 සිට 14 දක්වා තමයි අපිට බලන්න දෙවෙන්නේ. අපි ප්‍රථමයෙන්ම 11 සහ 12 යන පද දෙක කියවමු. ඒත් රජුරෝ අමුත්තන් දකින්න පැමිණි කල එහි මංගල්‍ය වස්ත්‍රයක් නෑද සිටි මිනිසෙකු දැක යාළුව මංගල්‍ය වස්ත්‍රයක් නැතුව නුඹ කෙසේ මෙතනට ආයේදයි ඔහුට කීහ. ඔහු වාක් රහිත විය. දැන් ඔබගේ අවධානය යොමු කරන්න 11 වෙනි පදයට. 11 වෙනි පදයේ පළමු කොටස අපි ප්‍රථමයෙන්ම බලමු. එහි පරිවර්තනය මොකක්ද කියලා. දැන් මේ සඳහන් වෙනවා එහෙත් රජුරෝ අමුත්තන් දකින්න පැමිණි කල. රජුරෝ අමුත්තන් දකින්න පැමිණි කල කියලා ප්‍රකාශ කරනකොට එම අවස්ථාව ඔබ මොන විදිහටද තේරුම් ගන්නේ? දැන් ඔබ දන්නා අමුත්තන් කියලා කියන්නේ සභාව. එහෙම නැත්නම් ඔසවා ගන්නා වූ සභාව. දැන් රජුරෝ අමුත්තන් දකින්න ආවා කියන්නේ ඒ කියන්නේ සර්ව මංගල්‍යයට ඔවුන අරන් යන්න ආවා කියන මොහොත. එමෙන්න මගේ ප්‍රේමසසරිය මේ ප්‍රකාශනයෙන් අපි තේරුම් ගන්නේ මේ තමයි සභාව ඔසවා ගන්නා වූ මොහොත. මේ සභාව ඔසවා ගන්නා වූ මොහොතට තමයි ඔබ ඇවිල්ලා තියෙන්නේ මේ උපමා කතාව තුළ. ඊළඟට අපි බලමු 11 වෙනි පදයේ දෙවෙනි කොටස. එහි මංගල්‍ය වස්ත්‍රයක් නෑද සිටි මිනිසෙකු දැක. මේ ස්ථානයේ මංගල්‍ය වස්ත්‍රයක් නෑද සිටි මිනිසයාගේ පරිවර්තනය මොකක්ද? දැන් මගේ ප්‍රේමසසරිය මේ මංගල්‍ය වස්ත්‍රයක් නෑද සිටි මිනිසයාගේ පරිවර්තනය අපිට ඉතා පහසුවෙන් සොයාගන්න ලේසි තවත් උපමා කතාවක් තුලින්. මොකද මේ උපමා කතාව? මේ උපමා කතාව තමයි තිරිඟු සහ කිරිඳි පිළිබඳ උපමා කතාව. දැන් අපි එළිදරව් පොත අධ්‍යයනය කරනකොට සර්ව මංගල්‍ය පිළිබඳ උපමා කතාවක් තිරිඟු සහ කිරිඳි පිළිබඳ උපමා කතාවක් අපි එකටයි අධ්‍යයනය කරන්නේ. ඒකට හේතුව තමයි මේ උපමා කතාවල දෙකේම අවසානය අපි එකම ස්ථානයකට තමයි පැමිණෙන්නේ. එනම් සභාව ඔසවා ගන්නා වූ මොහොත. නමුත් උපමා කතාවල් දෙකෙන් අපි වෙන වෙන වශයෙන් විවිධ දේවල් එළිදරව් කරගන්නවා. දැන් උදාහරණයක් විදිහට මම ඔබට කිව්වා මේ ස්ථානයේ මංගල්‍ය වස්ත්‍රයක් නෑද සිටි පුද්ගලයා කවුද කියලා අපිට හොයාගන්න පුළුවන් කියලා තිරිඟු සහ කිරිඳි උපමාවෙන්. ඒ වගේම තිරිඟු සහ කිරිඳි උපමාවේ යම් යම් දේවල් සවමංගල්‍ය පිළිබඳ උපමා කතාවෙන් සොයා ගන්න පුළුවන්. ඒ නිසා තමයි අපි මේ උපමා කතා දෙක එකට අරගෙන කතා කරන්නේ.
දැන් මගේ ප්‍රේමනිස සොදරිය මම ඔබට කිව්වා තිරිඟු සහ කිරිඳි උපමාවත් අවසාන වන්නේ සබාව ඔසවා ගන්නා වූ මොහොතේ. එහෙමනම් දැන් අපි පොඩ්ඩක් යමු තිරිඟු සහ කිරිඳි උපමාවට මේ මංගල වස්ත්‍රයක් නැද සිටි මිනිසයා කවුද කියලා අඳුර ගන්න. මම විශ්වාස කරනවා තිරිඟු සහ කිරිඳි පිළිබඳ උපමා කතාව ඔබ අධ්‍යයනය කරලා තිබෙනවා. අවමසෙන් ඔබ මේ උපමා කතාව කියවා තිබෙනවා කියලා. දැන් මේ උපමා කතාව අපි මතෙව් 13 වෙනි පරිච්ඡේදයේ 24 සිට 30 දක්වා කියවනවා. මේ උපමා කතාවේ විශේෂත්වය තමයි ක්‍රිස්තුසාංශයේ එහි පරිවර්තනයක් ලබා දීලා තිබෙනවා. මේ පරිවර්තනය අපි එම පරිච්ඡේදයේම ඒ කියන්නේ මතෙව් 13 වෙනි පරිච්ඡේදයේ 36 වෙනි පදයේ සිට 43 වෙනි පදය දක්වා කියවනවා. අපි දැන් මේ අවස්ථාවේදී තිරිඟු සහ කිරිඳි උපමාවේ පරිවර්තනයේ පද කීපයක් තමයි බලන්න යන්නේ. මොකද මේ වෙලාවේ අපිට අවශ්‍ය මේ මංගල වස්ත්‍රයක නැද සිටි මිනිසයාගේ පරිවර්තනය සොයාගන්න. හොඳයි එවනම් අපි යමු මතෙව් සුභාරංචි පොතේ 13 වෙනි පරිච්ඡේදයට. අපි බලන්න යන්නේ 39 40 41 සහ 42 යන පද. දැන් අපි මේ පද ටික ඔක්කොම එකට කියවමු. කිරිඳි නම් නපුරාගේ පුත්‍රයෝය ඒවා වපුල සතුරා නම් යක්ෂයාය කපන කාලය නම් ලෝකාන්තිමය කපන්නෝ නම් දේවදූතයෝය එබැවින් කිරිඳි එක්කොට ගින්නෙන් දවන්නාක් මෙන් ලෝකාන්තිමේදී වන්නේය මනුෂ්‍ය පුත්‍රයා තමන් දූතයන් එවනසේක ඔව්හු බාධා උපදවන සියල්ලද අයුතුකම් කරන්නන්ද උන්වහන්සේගේ රාජ්‍යයෙන් එක්කොට ගිනි උදුනේ හෙලන්නෝය එහිදී හැලීමද දත්මිටි කෑමද වන්නේය. දැන් ඔබගේ අවධානය ප්‍රථමයෙන් යොමු කරන්න 39 වෙනි පදයට. දැන් තිරිඟු සහ කිරිඳි උපමාවේ පරිවර්තනයේ මේ ඉස්සන්නේ සඳහන් වෙනවා කිරිඳි නම් නපුරාගේ පුත්‍රයෝය කියලා. දැන් ඔබගේ අවධානය ඔබ යොමු කරන්න 41 වෙනි පදයට. 41 වෙනි පදයේ මූලික කරගෙන ඔබට යමක් කියන්න පුළුවන්ද කිරිඳි පිළිබඳව? ඔබ නැවත බලන්නේ මේ පදේ. මේ පදේ කියවනකොට ඔබට හිතෙන්න පුළුවන් කිරිඳි කියන්නේ ඒ වගේම බාධා උපදවන සියල්ලද අයුතුකම් කරන්නන්ද කියලා. දැන් ඇත්තටම මගේ ප්‍රේමනිස සොදරිය මේ 39 වෙනි පදයේ ආරම්භයේ කියනකොට කිරිඳි නම් නපුරාගේ පුත්‍රයෝය කියලා මේ ස්ථානයේ කතා කරන්නේ කිරිඳි බීජ ගැන. ඒ බීජ විසින් ගෙනාවව අස්වැන්න තමයි මේ ස්ථානයේ බාධා උපදවන සියල්ලන්ද අයුතුකම් කරන්නන්ද කියලා සඳහන් වෙන්නේ. දැන් මේක ටිකක් ගැඹුරින් අධ්‍යයනය කරන්න ඕන කාරණාවක්. නමුත් මේ වෙලාවේ අපි අපේ අවධානය යොමු කරන්නේ හුදෙක් පරිවර්තනයට පමණයි. ඒ නිසා මම ඔබට කියන මේ ස්ථානයේ කතා කරන කිරිඳි නෙවෙයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ කිරිඳි අස්වැන්න. මේ ස්ථානයේ කියනකොට කිරිඳි නම් නපුරාගේ පුත්‍රයෝය කියලා ඒ ස්ථානයේ කතා කරන්නේ මේ අස්වැන්න ගෙනාවා වූ නපුරාගේ පුත්‍රයා. රයිට් දැන් එහෙමනම් මම ඔබෙන් අහන මේම ප්‍රශ්නයක්. කිරිඳි බීජ වලින් ගෙනාවා වූ අස්වැන්න තමයි 41 වෙනි පදයේ අපි කියවන්නේ බාධා උපදවන සියල්ලන්ද අයතුකම් කරන්නන්ද කියලා. එහෙමනම් තිරිඟු බීජ වලින් ගෙනාවා වූ අස්වැන්න මොකක්ද? දැන් මේ ඉස්සනේ අපි කියවන්නේ තිරිඟු බීජ ගැනනේ. තිරිඟු බීජ කියන්නේ රාජ්‍ය පුත්‍රයෝ. නමුත් කිරිඳි බීජ කියන්නේ නපුරාගේ පුත්‍රයෝ. මම ඔබට කිව්වා කිරිඳි බීජ නොවේ මේ 41 වෙනි පදයේ කතා කරන සෙනග බාධා උපදවන සියල්ලන් සායතකම් කරන්න. ඔවුන් වනාහි කිරිඳි බීජ තුලින් ආවා වූ අස්වැන්න. එහෙමනම් මේ හොඳ බීජ එනම් තිරිඟු බීජ වලින් ගෙනාවා වූ අස්වැන්න මොකක්ද? දැන් තිරිඟු බීජ කියන්නේ රාජපුත්‍රයෝනේ. ඔවුන්ගේ අස්වැන්න තමයි මගේ ප්‍රේමණීය සහෝදරිය ඔසවා ගන්නා වූ සභාව. ඔසවා ගන්නා වූ සභාව තමයි ඔවුන්ගේ අස්වැන්න වෙන්නේ. එතකොට මේ රාජපුත්‍රයෝ කියන්නේ කාටද? මේ ඉස්සනේ රාජපුත්‍රයෝ කියන්නේ මගේ ප්‍රේමණීය සහෝදරිය මේ අස්වැන්න පිළියෙල කරානෝ පිණිස දෙවියන් වහන්සේ ලෝකයේ අවසානයේ එවන්නා වූ ප්‍රොපේදවරු සහ අනාගත වක්තවරුන්ට. වෙන දෙකින් කියනවා නම් අර ලෝකයේ අවසානයේ වෙන කණ්ඩායම. දැන් ඔබ දන්නවා මේ කණ්ඩායම අපි දීර්ඝ වශයෙන් මේ කණ්ඩායම ගැන කතා කරා. අන්න ඒ කණ්ඩායමට තමයි මෙතන රාජපුත්‍රයෝ කියන්නේ. ඔවුන්ගේ අස්වැන්න තමයි මගේ ප්‍රේමණීය සහෝදරයෝ තිරිඟු අස්වැන්න. ඒ අස්වැන්න තමයි ඔසවා ගන්නා වූ සභාව මේ තිරිඟු උපමාවට අනුව. නමුත් මේ තිරිඟු සහ කිරිඳි පිළිබඳ උපමාවේ මේ පරිවර්තන උන්වහන්සේ ඒ කොටස් කතා කරන්නේ නැහැ. නමුත් මේ ස්ථානයේ මූලික වශයෙන් උන්වහන්සේ කතා කරන්නේ මේ කිරිඳි බීජ වලින් පෙන්වන නපුරාගේ පුත්‍රයන්ගේ අස්වැන්න වන බාධා උපදවන සියල්ලන් සහ අයුතුකම් කරන්නන්ගේ විනිශ්චය පිළිබඳව. දැන් ඔබට පේනවා පහළට යනකොට ඔබ කියවන්නේ ඔවුන්ගේ විනිශ්චය පිළිබඳව මූලික වශයෙන්. රයිට්. දැන් ඊළඟට මේ ස්ථානයේ තිබෙන කපන කාලය නම් ලෝකාන්තිමය. දැන් සැබවින්ම මගේ ප්‍රේමසසුරේ කපන කාලය ලෝකාන්තිමය කියලා කියන්නේ කපන්නේ ලෝක අන්තිමයට කියන අර්ථයයි. ඒ කියන්නේ කපන කාලය කියලා සැබවින්ම කතා කරන්නේ සභාව ඔසවා ගන්නා වූ කාලය. සභාව ඔසවා ගන්නා වූ කාලය කියන්නේ ලෝකාන්තිමය. ලෝකයේ අවසානයේ පැමිණීම. ඒක තමයි උන්වහන්සේ මෙතන කතා කරන්නේ.
ඊළඟට උන්වහන්සේ කියනවා කපන්න ඕනම් දේව දූතයෝ. දැන් කපන්න ඕනම් දේව දූතයෝ කියලා කියනකොට ඔබ කොහොමද මේ කපන්නන්ව තේරුම් ගන්නේ? right දැන් මේ කපන්න ඕනම් දේව දූතයෝ කියනකොට මේ කපන්නෝ පිළිබඳව අපි තව පොඩ්ඩකින් කතා කරන්න යනවා. දැන් ඔබේ අවධානය යොමු කරන්න 41 වෙනි පදයට. දැන් 41 වෙනි පදේ මගේ ප්‍රේමනිස සොදරිය මේ බාධා උපදවන සියල්ලන් සහ අයතුකම් කරන්නන් කියන්නේ කිරිඳි අස්සන. දැන් අපි හුදෙක ඔවුන්ට කියමු මේ ස්ථානයේ කිරිඳි කියලා. නමුත් මේ වෙනස ඔබ මතක තියාගන්න ඕන මේ සෙනඟට කිරිඳි කියලා ඔබ කියනකොට. right එහෙනම් දැන් මේ කිරිඳි එහෙම නැත්නම් කිරිඳි අස්සන තමයි මෙතන අපි කියවන්නේ. මේ කිරිඳි අස්සන්න මගේ නිරූපණය කරන බාධා උපදවන සියල්ලන් සහ අයතුකම් කරන්නන් කොහෙද ඉන්නේ? මගේ පේනසසරිය මේ අය ඉන්නේ සභාවෙම තමයි. ඔබට පේනවා මේ අය අයහපස්සනක නමුත් ඔවුන් සිටින්නේ සභාව තුළමයි. දැන් මේක ඔබට දකින්න පුළුවන් සර්වමංගල පිළිබඳ උපමා කතාවේ. දැන් ඔබ නැවත සර්වමංගල පිළිබඳ උපමා කතාවට ගියොත් මතේ 22 වෙනි පරිච්ඡේදයේ දැන් ඔබ බලන්න 10 වෙනි පදය. ඒ දාසයෝ මහමාවත් වලට කොස් තමුන්ට සම්බෝ යහපත් අයහපත් සියල්ලන් රැස් කළෝය. දැන් මේ ඉන්නේ කවුද දාසයෝ? ලෝකයේ අවසානයේ පැමිණෙනා වූ ප්‍රේරිතයන් සහ ප්‍රොපේතවරු. එතකොට ඔවුන්ටනි කිව්වේ මේ අයව ගේන්නේ කියලා. නමුත් ඔවුන් යහපත් සහ අයහපත් දෙගොල්ලන්වම රැස් කළා කියලා කියනවා. දැන් මේ යහපත් අය තමයි තිරිඟු සහ කිරිඳි උපමාවේ තිරිඟු අස්වැන්නෙන් පෙන්වන්නේ. ඊළඟට මේ අයහපත් අය තමයි තිරිඟු සහ කිරිඳි පිළිබඳ උපමා කතාවේ කිරිඳි වලින් පෙන්වන්නේ. right එතකොට ඒ අනුව ඔබට පේනවා ඇති යහපත් සහ අයහපත් දෙගොල්ලන්ම රැස් කරලා තිබෙනවා. එහෙම නැත්නම් ඔසවා ගන්නා වූ සෙනග අතර යහපත් අය වගේම අයහපත් අයත් සිටිනවා. දැන් මේ අයහපත් අය තමයි තිරිඟු සහ කිරිඳි උපමාවේ බාධා උපදවන්න අයතුකම් කරන්න කියලා සඳහන් වෙන්නේ. දෙවන ආශ්‍රව ප්‍රශංසාව වේවා. right නැවතත් අපි යමු තිරිඟු සහ කිරිඳි උපමාවට. දැන් මගේ ප්‍රේමසුරේ ඊළඟට මෙන්න මේ ස්ථානයේ ඔබ දකිනවා මේ බාධා උපදවන සියල්ලන්ටද අයතුකම් කරන්නන්ටද පැමිණෙන විනිශ්චය. හරි දැන් මේ 42 පද ඔබ කියවනකොට ඔබට පේන්නේ මේ විනිශ්චය. දැන් මේ විනිශ්චය ඔවුන්ට දෙන්නේ කවුද? මේ එහෙම නැත්නම් මේ විනිශ්චය ඔවුන්ට දෙනු පිණිස ක්‍රිස්තුන්ගේ අණ කරනවා කියන්නේ කාටද? ඒ තමයි දූතයන්ට. දැන් දූතයන් ගැන 39 වෙනි පදයේ සඳහන් වෙනවා කපන්නෝ කියලා. එතකොට දැන් ඔබට පේනවා ඇති මේ බාධා උපදවන සහ අයතුකම් කරන අයට විනිශ්චය රැගෙන ඉන්නේ දේවදූතයා. ඔවුන් මෙහි කපන්නන් හැටියට සඳහන් වෙනවා. නම සර්වමංගල පිළිබඳ උපමා කතාවකට ගියාම මගේ ප්‍රේමයේ සහෝදරිය මේ සභාව තුළ සිටිනා වූ මේ නරක සෙනඟට විනිශ්චය ගේන්නේ කවුද? එහෙම නැත්නම් ඔවුන්ව විනිශ්චය කිරීමේ කාර්යය දඬුවම් කිරීමේ කාර්ය කාර්යද පැවරෙන්නේ. අපි නැවත යමු සර්වමංගල පිළිබඳ උපමා කතාවට. සර්වමංගල පිළිබඳ උපමා කතාවට අනුව ඒ කාර්ය පැවරෙන්නේ කාටද? ඔබ 13 වෙනි පදේ නැවත බලන්න. ඒ කාර්ය පැමිණෙන්නේ මගේ ප්‍රේම සහෝදරිය සේවකයන්ට. ඇයි මම දැන් එහෙම කියන්නේ? මොකද මෙම උපමා කතාවේ මංගල වස්ත්‍රයක් නැද සිටි මිනිසයා නැවත සමාන වෙන්නේ මගේ ප්‍රේමසසය ආහාපස් සෙනඟට. එහෙම නැත්නම් තිරිඟු සහ කිරිඳි උපමා කතාවේ කිරිඳි අස්වැන්නට තමයි මේ උපමා කතාවේ මංගල වස්ත්‍රයක් නැද සිටි මිනිසයා සමාන වෙන්නේ. වෙන විදිහකින් කියනවා නම් මංගල වස්ත්‍රයක් නැද සිටි මිනිසයා නිරූපණය කරන්නේ සභාව තුළ අයතුකම් කරන්නන් සහ බාධා උපදවන්නන්. ඒ සෙනඟ තමයි පෙන්වන්නේ. නමුත් මේ කතාවට අනුව, ඒ කියන්නේ මේ සර්වමංගල පිළිබඳ උපමා කතාවට අනුව මේ වැරදි සෙනඟට විනිශ්චය රැගෙන ඉන්නේ කවුද? ඔබට පේනවා රජුලෝ මේ වැඩේ දීලා තියෙන්නේ සේවකයන්ට. නමුත් මේ මුළු සන්දර්භයට අනුව ඔබ දන්නවා මේ සේවකයන් තමයි ආරාධනා පත්‍ර මේ සෙනඟට දුන්නේ. නැත්නම් මේ අමුත්තන්ව අරගෙන ආවේ. දැන් එතකොට ඔබට පේන්නේ මෙතන පොඩි ගැටලුවක් මතුවෙනවා. අපි තිරිඟු සහ කිරිඳි උපමා කතාවට ගියාම. මොකද්ද මේ ගැටලුව? දැන් අපි ආපහු යමු තිරිඟු සහ කිරිඳි උපමා කතාවට. දැන් මේ ස්ථානයේ මගේ ප්‍රේම සහෝදරිය මේ විනිශ්චය බාර වෙන්නේ දේවදූතයන්ට. නමුත් සර්වමංගල පිළිබඳ උපමා කතාවට අනුව මේ විනිශ්චය බාරවන්නේ සේවකයන්ට. නැත්නම් ආරාධනා පත්‍ර දීපු අයටමයි. දැන් මේක කොහොමද වෙන්නේ? මගේ ප්‍රේම සහෝදරිය මම ඔබට කියනවා මෙහෙම දෙයක්. මේ ස්ථානයේ කපන්නන් එහෙම නැත්නම් දූතයන් කියලා උන්වහන්සේ කියන්නේ සැබවින්ම එම සේවකයන්ටම තමයි. වෙන දෙකින් කියනවා නම් මේ සභාව අවසානයේ සූදානම් කරන්නා වූ සේවකයන්. එහෙම නැත්නම් ලෝකයේ අවසානයේ ක්‍රිස්තුසාංශ සභාවට එවන අපොස්තලවරු සහ
ප්‍රොපේතවරුන්ටම තමයි මගේ ප්‍රේමයේ සසුදුරිය දේව දූතයන් කියන්නේ. ඇයි ඔවුන්ට දේව දූතයන් කියන්නේ? ඒකට හේතුව මොකක්ද? දැන් ඔබට හිතා ගන්න පුළුවන්. මගේ ප්‍රේමයේ සසුදුරිය මේ සෙනඟ. ඒ කියන්නේ ලෝකයේ අවසානයේ සභාවට පැමිණෙන අපෝස්තලවරු සහ ප්‍රේරිතයන් ඔවුන්ගේ කාර්ය කරලා උරුණන් පස්සේ ඔවුන්ගේ කාර්යය කොහොමද? සභාව එක්සත් කරලා ඔසවා ගැනීම සෙනඟ සෝදානම් කිරීම. මුළු ලෝකයේම සුභාරංචි දේශනා කරමින් තමයි ඔවුන් ඒක කරන්නේ. එතකොට ඔවුන්ගේ කාර්යය ඉවරුණාන් පස්සේ ඔවුන් අන්තක්‍රිස්තු තුලින් මරණයටපත් වෙනවා වේද සාක්ෂිකයන් හැටියට. එතකොට මේ කණ්ඩායම තමයි අපි දැක්කේ දේව මාලිගාව තුල. ඊට පස්සේ මගේ ප්‍රේමී සසුරිය සභාව ඔසවා ගන්නා වූ මොහොතේදී කවුද එන්නේ? සැබවින්ම එන්නේ මගේ ප්‍රේමී සසුරිය මනාලයත් මනාලිත් තමයි සභාව ඔසවා ගන්න එන්නේ. සභාව ඔසවා ගන්නා වූ සෙනඟ සර්වමංගල්‍යයේ අමුත්තා. එතකොට ඔබට පේනවා ඇති සර්වමංගල්‍යයේ අමුත්තම අරගෙන යන්න කවුද එන්නේ? මනාලය සහ මනාලි තමයි එන්නේ. මේ ස්ථානයේ දූතයන් කියන්නේ සැබවින්ම මගේ ප්‍රේමී සසුරිය එම සේවකයන්. ඒ නිසා තමයි ඔබ මේ සර්වමංගල්‍ය පිළිබඳ උපමා කතාවේදී ඔබ දකින්නේ රජුරුවන් සේවකයන්ට ඒ විනිශ්චය ලබා දෙන්න කියනවා. නමුත් ඔබ දන්නවා මේ විනිශ්චය මාංශගත වූ සේවකයන්ට කරන්න බෑ. පිටත අන්ධකාරයට දමනවා කියන එක ආත්මික කාරණාවක් නේ. ඒක මාංශගත වෙලා සිටි සේවකයන්ට කරන්න බෑ. නමුත් මේ ස්ථානෙට එනකොට අපි දකින්නේ මේ සේවකයන් මහිමයටපත් උනේ පසුව සභාව ඔසවා ගන්නට එන වූ අවස්ථාවට. ඒ කියන්නේ සභාව ඔසවා ගන්නට එන්නේ මගේ ප්‍රේමී සසුරේ ක්‍රිස්තුස් වහන්සේ උන්වහන්සේගේ ශුද්ධවන්තයන් එක්ක. ඒ කියන්නේ මනාලේ හැටියට තෝරාගත්තා වූ ශුද්ධවන්තයන් එක්ක. දැන් ඔබ කියොත් පළවෙනි තෙසලෝනික 3 වෙනි පරිච්ඡේදයට. අපි කියමු මේ පදේ. මෙසේ අපගේ ස්වාමී වූ යේසුස් වහන්සේ තමන්ගේ සියලු ශුද්ධවන්තයන් සමග එන කල නුඹලාගේ සිත් අපගේ පිය වූ දෙවියන් වහන්සේ ඉදිරියේ සුද්ධකමින් නිරොස්ව තිබෙන්නට ස්ථීර කරනසේක්වා. දැන් ඔබට පේනවා ඇති පාවුල්තුමා මේ තෙසලෝනික සභාවට ලියන මේ යවුම් පත්‍රයේ ඔවුන් පිළියෙල කරනවා ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීමට. නමුත් පාවුල්තුමා කියනවා ක්‍රිස්තුස් වහන්සේ එන්නේ කාත් එක්කද? ක්‍රිස්තුස් වහන්සේ එන්නේ උන්වහන්සේගේ සුද්ධවන්තයන් සමග, සේන්ස්ලා සමග තමයි උන්වහන්සේ පැමිණෙන්නේ. නමුත් ක්‍රිස්තුස් වහන්සේ මේ කාරණාව රහසක්ව තබා ගත්තා උන්වහන්සේ මහිමයටපත් වෙන තුරු. ඒ නිසා තමයි උන්වහන්සේ අර ප්‍රසිද්ධිය පැහැදිලි කිරීම වලදී කියන්නේ දේවදූතයන් සමග උන්වහන්සේ එනවා. දේවදූතයෝ තමයි කපන්නේ. අපි දකිනවා මතේ 24 වෙනි පරිච්ඡේදයේ 31 වෙනි පදයේ උන්වහන්සේ කියනවා දේවදූතයන් එවනවා උන්වහන්සේගේ තෝරාගත්තා වූ සෙනඟ තෝරගන්න. නමුත් අපි ලෙඩදරව් කරගන්න පුළුවන් එම දූතයන් කියන්නේ උන්වහන්සේගේ ශුද්ධවන්තයන්ට. ඔවුන් මහිමයටපත් වුණාන් පස්සේ වෙන විදිහකින් කියනවා නම් අපි දැන් දේව මාලිගාව තුළ දැක්කා වූ අපොස්තලවරු සහ ප්‍රොපේතවරු කණ්ඩායම් දෙක එකට එක්ුණු කල ඔවුන්ට තමයි නැවත දේව දූතයන් කියලා කියන්නේ. ඒ නිසා තමයි සර්වමංගල්‍ය පිළිබඳ උපමා කතාවේ අපි දකින්නේ මේ සභාවේ අයුතුකම් කරන සෙනඟට පැමිණෙන විනිශ්චය දීමට ඒ සේවකයන්ට අණ කරනවා. නමුත් මගේ ප්‍රේමසුවේ මේ ස්ථානයේ මේ පදයට පොදු ගැන්වීම තුළ ලැබෙන්නේ වෙන පරිවර්තනයක්. පොදු ගැන්වීම තුළ බොහෝ අය ප්‍රකාශ කරන්නේ මේ ස්ථානයේ සඳහන් වන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ දෙවන පැමිණීම. ඒ කියන්නේ දහසක් අවුරුදු රාජ්‍යයට එන එක තමයි මේ ස්ථානය කියන්නේ. මේ සුද්ධවන්තයන් කියන්නේ උන්වහන්සේ සොයාගත්තා වූ සභාව, උන්වහන්සේ සොයාගත්තා වූ සභාවත් එක්ක දහසක් අවුරුදු රාජ්‍යයට එනවා කියලා. මගේ ප්‍රේමසිසේ මේ බලන්නකෝ එසේනම් මම ඔබෙන් අහනවා ඊට සරල ප්‍රශ්නයක්. දැන් මේ ස්ථානයේ එහෙමනම් තෙසලෝනික සභාව පාවුල්තුමා සූදානම් කරන්නේ මොන අවස්ථාවකද? තෙසලෝනික සභාවට කියන්නේ ඕගොල්ලෝම පොළවේ ඉන්න. ඒ කියන්නේ සභාව ඔසවාගත්තයන් පස්සේ පොළවේ ඉන්න ඕගොල්ලෝම බලන්න ඔසවාගත්තා වූ සභාව එනවා. ඕගොල්ලෝම ඔසවා ගන්න යන්නේ නැහැ. එහෙම පණිවිඩ යන්නේ එතකොට මෙතන පාවුල්තුමා දෙනවා වෙන්න ඕනේ. මොකද පාවුල්තුමා දැන් සභාවට කියන්නේ අපගේ ස්වාමී යේසුස් වහන්සේ තමන්ගේ සියලු සුද්ධවන්තයන් සමග එන කල නුඹලාගේ සිත් අපගේ පිය වූ දෙවියන් වහන්සේගේ සුද්ධකමින් නිදොස්ව තිබෙන්න ඉස්සර කර ගන්න සේක්වා. එතකොට දැන් සභාව ඔහු පිළියෙල කරන්නේ මොකටද? සභාව ඔහු පිළියෙල කරන්නේ ඔසවා ගැනීම නෙමෙයි. දැන් එහෙම ඉන්නවද ගුරුවරයෙක් කවුරු හරි අද දවස් දක්වා සභාව මේ දෙවනි පැමිණීමට සූදානම් කරනවා. ඒ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ දහසක් අවුරුදු රාජ්‍යයට එනකොට ඔගොල්ලෝ හොඳට ලෑස්තිලා ඉන්න කියලා. ඒක කිසිසේත් කරන දෙයක් නෙමෙයි. මොකද අපි දන්නවා සභාව ඔසවාගත්තන් පස්සේ දෙවනාංශගේ උදහස පොළොවට වැగిරෙනවා. උදහසේ කාලයක් පොළොවට පැමිණෙනවා. ඒ නිසා තමයි උන්වහන්සේ සභාව වෙන් කරගන්නේ ඒ උදහස වගුරුවන්න කලින්. එහෙමනම් දැන් පාවුල්තුමා තෙසලෝනික සභාව සූදානම් කරන්නේ ඒ උදහස හරහා යන්න වෙන්නේ බෑනේ. ඒකෙම ඔබට පේනවා ඇති මේ පදයේ තුල මේ කතා කරන්නේ ඔසවා ගැනීමේ මොහොත. ඔසවා ගැනීම ගැන තමයි කතා කරන්නේ. දැන් මේක තහවුරු කරන්න මම ඔබට තවත් උදාහරණයක් දෙන්නම්. මේ යවුම් පත්‍රයෙන් මම ඒක ඔබට ලබා දෙන්නම්. අපි යමු 1 තෙසලෝනික 5 වෙනි පරිච්ඡේදයට.
එක තෙසලෝනික 5 වෙනි පරිච්ඡේදයේ අපි කියමු 22 සහ 23 සියලු අන්දම්වල නපුරෙන් වැළකෙන්න සමාදානයේ දෙවියන් වහන්සේම නුඹලා සහ මුලින්ම පාවිච්චි කරන සේක්වා නුඹලාගේ මුළු ආත්මයත් ප්‍රාණයත් ශරීරයත් අපගේ ස්වාමී යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඊමේදී නිදසු තිබෙන ලෙස ආරක්ෂා කරනු ලැබේවා. දැන් ඔබට පේනවාද මේ එකම යවුම් පත්‍රයේ ස්ථාන දෙකක ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීම සඳහා පාවුල්තුමා තෙසලෝනික සභාව සූදානම් කරනවා. දැන් මේ ස්ථානෙත් අපි දකින්නේ ඒ සූදානම් කිරීමනේ. ක්‍රිස්තුස් වහන්සේගේ ඊම සඳහා ඔහු සභාව සූදානම් කරනවා. වචනයෙන් මන්ත්‍රණය දීලා සභාව සූදානම් කරනවා. එතකොට මේ ඊම මොකක්ද? ඔබ දන්නවද පොදු ඉගැන්වීම තුළ මේ ඊම කොහොමද පරිවර්තනය කරන්න කියලා? මේ ඊම කියලා කියන්නේ සැබවින්ම ක්‍රිස්තුස් වහන්සේ සභාව ඔසවා ගන්න එන්නා වූ මොහොත. දැන් එතකොට ඒක වෙන්නේ කොහොමද? එකම සභාවක් කොහොමද එක අවස්ථාවකදී ඔසවා ගන්න අවස්ථාවට සූදානම් කරන්නේ? ඒ වගේම තවත් අවස්ථාවක දෙවන පැමිණීමට සූදානම් කරන්නේ. ඒ කියන්නේ දහසක් අවුරුදු රාජ්‍ය ක්‍රිස්තුස්වහන්සේ එන මොහොතට සූදානම් කරන්නේ. මේ එකම සෙනගක් නේ. අනිත් එක එකම යවුම් පත්‍රය. කොහොමද ක්‍රිස්තුස්වහන්සේගේ ඊම පරිවර්තන දෙකක් මේ ස්ථාන දෙකේ ලබා දෙන්නේ? එතකොට ඔබට මෙතනින්ම පේනවා පාවුල්තුමා මේ සෙනගව සූදානම් කරන්නේ ක්‍රිස්තුස් වහන්සේ සභාව සොයා ගන්නා වෙන මොහොතට. ඒක ඊටාම පැහැදිලි. ඒක තර්කයක් නෑ. සභාව සූදානම් කරන්නේ අද දවස් දක්වා ක්‍රිස්තුස් වහන්සේ සභාව සොයා ගන්න ඉන්නා වූ මොහොතට. එතකොට ඒ අනුව ඔබට පේනවා ඇති ක්‍රිස්තුස් වහන්සේ සභාව උසවා ගන්න ඉන්නේ කොහොමද? එක තෙසලෝනික 3 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදයට අනුව උන්වහන්සේගේ සුද්ධවන්තයෝ සමග. උන්වහන්සේගේ සුද්ධවන්තයෝ කියන්නේ කවුද? අර දේව මාලිගාවට රැස් කළා වූ ගණන සම්පූර්ණ වුණා වූ උන්වහන්සේගේ අපොස්තලවරු සහ ප්‍රොපේතවරු කණ්ඩායම. එතන කණ්ඩායම් දෙකයි. මුළු කණ්ඩායම තමයි මගේ ප්‍රේමසිරි සුද්ධවන්තයා. ඔවුන් තමයි මගේ ප්‍රේමසිරි මනාලිය. එතකොට මනාලයා එක්ක එනවා සර්වමංගල්‍යයේ අමුත්තන් අරගෙන යන්නේ. ඉතින් කොච්චර අලංකාර දෙයක්ද දැන් අපි මෙතන එළිදරව් කරගන්නේ. එතකොට ඒක තමයි මෙහි නියම පරිවර්තනය. මනාලි කියන්නේ මගේ ප්‍රේමසිරි සුත්‍රිය අභිරහසක්ව තිබෙනවා බොහෝ දෙනෙකුට. එතකොට මේ මනාලි තමයි මගේ ප්‍රේමසිරිය මූලික වශයෙන්ම දැන් අපි මේ පණිවිඩය තුළ එළිදරව් කරගන්නේ. ඉතින් මම විශ්වාස කරනවා මේ කාරණාව දැන් ඔබට පැහැදිලි කියලා. මම බොහෝ බයිබල් පද අරගෙන මේක පෙන්නුවා. ඔබට පේනවාද මේ පළවෙනි කොටසේ තියෙන බයිබල් පද? මම මේ සියල්ල එක පණිවිඩයකට ගේන්න තමයි උත්සාහ කළේ. නමුත් ඔබට පේනවා බොහෝ බයිබල් පද තිබෙනවා. ඒ නිසා තමයි මම මේ කොටස් දෙකකට වෙන් කළේ. නමුත් මේ දෙවෙනි කොටසත් අපි බොහෝ වෙලාවක් දැන් කතා කරලා තිබෙනවා. අපි එළිදරව්පත ලබන අවුරුද්දේ ජනවාරි මාසයේ සිට අධ්‍යයනය කරනකොට මේ උපමා කතාවල් සියල්ල මුළු සමස්ත සන්දර්භය තුළ අපි අධ්‍යයනය කරන්න යනවා. ඉතින් නැවතත් මම කියනවා මම ඔබට මේ ගෙනාවේ බයිබල් ස්ටඩි එකක් නෙමෙයි. මේක ඇවිල්ලා දේශනා කිරීමක්. දැන් මම කියනකොට මේක බයිබල් අධ්‍යයනයක් නෙවෙයි දේශනාවක් කියලා. ඒ දෙක අතර වෙනසක් තියෙනවා. මම මේ වෙනසත් මූලික කරගෙන පණිවිඩයක් නිදාස් කරලා තිබෙනවා. දේශනා කිරීම versus ඉගැන්වීම කියලා. ඒ පණිවිඩය තුල මම ඔබට එළිදරව් කරනවා මේ දෙක අතර තියෙන වෙනස. අතරම අපි දැන් මේ කරේ දේශනා කිරීමක්. දැන් අද දවසේ මේ පණිවිඩය තුල අපි කතා කරපු මේ සියල්ල එළිදරව් පොතටයි අයිති. එළිදරව් පොතේ අධ්‍යයනය තුල තමයි අපි මේ කාරණාවල් කතා කරන්නේ. මොකද ඔසවා ගැනීමේ පණිවිඩය අයිති එළිදරව් පොතට. ඒක එළිදරව් පොතේ එළියේ ඉඳන් කතා කරන පණිවිඩයක් නොවේ. පද එක තැන් වලින් උපුටාගෙන. නමුත් ඔබ මේ මූලික දේ තේරුම් ගන්න පිණිස තමයි මේ පණිවිඩය මම ඔබට ගෙනාවේ. නමුත් එළිදරව් පොත අධ්‍යයනයේදී අපි මේ සියල්ල සන්දර්භය තුල දැනගන්න යනවා, එළිදරව් කරගන්න යනවා. දෙවන ආශ්‍රිත සංස්ථාව වේවා. දැන් මගේ ප්‍රේමසිරි එබනම් මම විශ්වාස කරනවා මම ඔබට ඉදිරිපත් කරපු මේ වීඩියෝ දෙක තුළින්ම ඔබට යම් එළිදරව්වක් ලැබිලා තිබෙනවා කියලා. නමුත් මේ පණිවිඩ දෙකම ඔබ එකපාරක් බලලාමාදී ඔබ අවම වශයෙන් දෙපාරක්වත් බලන්න ඕනේ. ඔබම මේ බයිබල් පද අරගෙන, මොකද මෙතන බයිබල් පද රාශියක් තිබෙනවා. මෙම පද වෙනම කියවලා ඔබ මෙනෙහි කිරීම තුළ තමයි මෙම පණිවිඩ දෙකම බලන්න ඕනේ. ඒ විට මේ මුළු අර්ථය ඔබට ලබා ගන්න පුළුවන්. ඔබ සියලු දෙනාට දෙවියන් වහන්සේ ආශිර්වාද කරන සේක්වා.